ලෝකයේ තියෙන රටවල් අතරින් සමහර රටවල් අපිට සාමාන්‍යයෙන් හොඳින් දැනගන්න පුළුවන්. නමුත් තවත් සමහර රටවල් තියෙනවා ඒවා ගැන ලෝකයට ලැබෙන තොරතුරු ඉතා සීමිතයි. එවැනි රටක් තමයි උතුරු කොරියාව. වසර ගණනාවක් තිස්සේ ලෝකයේ අවධානය දිනාගත් මේ රට ගැන විවිධ කතා රහස් සහ පුදුම සහගත කරුණු තිබෙනවා. ජනතාවගේ ජීවිතය කොහොමද? ඔවුන්ගේ නීති මොනවාද? ලෝකයෙන් වෙන් වී ජීවත් වෙන මේ රටේ ඇතුළත ඇත්තටම සිදුවන්නේ කුමක්ද? අද ඇමේසින් ෆැක්ට් LK තුලින් අපි බලමු උතුරු කොරියාව ගැන ඔබ නොදන්න පුදුම කරුණු 10ක්. අංක 1. ලෝකයෙන් වෙන් වූ රටක්. උතුරු කොරියාව ලෝකයේ වඩාත්ම හුදකලා රටවල් අතරින් එකක් ලෙස සැලකෙනවා. බොහෝ රටවල මිනිසුන්ට අන්තර්ජාලයේ විදේශ මාධ්‍ය සහ ලෝකයේ තොරතුරු පහසුවෙන් ලබා ගන්න පුළුවන්. නමුත් උතුරු කොරියාවේ තොරතුරු භාවිතය සම්බන්ධයෙන් විශාල සීමාවල් තිබෙනවා. රාජ්‍ය පාලනය කරන මාධ්‍ය සහ තොරතුරු පද්ධතියක් එහි ක්‍රියාත්මක වෙනවා. මේ නිසා ලෝකයේ අනිත් රටවල් වලට එහි දෛනික ජීවිතය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට අපහසුයි. අංක 2. පියොන්යන් නගරයේ විශේෂත්වය. උතුරු කොරියාව අගනුවර වෙන පියොන්යන් නගරය ඉතා සැලසුම් සහගත නගරයක්. විශාල ගොඩනැගිලි, පුළුල් මාර්ග සහ විශාල ස්මාරක මෙහි දැක ගන්න පුළුවන්. නමුත් මෙම නගරේ ජීවත් වීමට සෑම කෙනෙකුටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. රටේ විශේෂ තත්ත්වයක් ඇති පුද්ගලයන් පියොන්යන්හි ජීවත් වීමට අවස්ථාව ලැබෙන බව වාර්තා වෙනවා. අංක 3. අමුතු දින දර්ශනය. උතුරු කොරියාව තුළ ජූජී ලෙස හැඳින්වෙන වෙනස් වසර ගණනය කිරීමක් භාවිතා වෙනවා. මේ ඔවුන්ගේ ඉතිහාසයේ වැදගත් පුද්ගලයෙකුගේ උපන් වර්ෂය මත පදනම් වී තිබෙනවා. ඒ නිසා උතුරු කොරියාවේ ලේඛන සහ නිල කටයුතුවලදී සාමාන්‍ය වසර සමග වෙනස් ආකාරයක දිනයක් දැක ගන්න පුළුවන්. අංක 4. ලෝකයේ දැඩිම දේශ සීමාව. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඇති DMZ දේශ සීමාව ලෝකයේ වඩාත්ම ආරක්ෂක ප්‍රදේශවලින් එකක්. කිලෝමීටර ගණනාවක් දිග මෙම ප්‍රදේශය තුළ දැඩි ආරක්ෂක පියවරක් තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ දෙරට අතර තිබෙන ගැටුම් නිසා මෙම දේශ සීමාව ලෝකයේ ප්‍රසිද්ධ වී තිබෙනවා. අංක 5. තමන්ගේම අන්තර්ජාල පද්ධති. අපි භාවිතා කරන සාමාන්‍ය ඉන්ටර්නෙට් එකට වඩා වෙනස් අභ්‍යන්තර ජාලයක් උතුරු කොරියාව තුළ තිබෙනවා. එහි රජයේ අනුමත කළ වෙබ් අඩවි සහ සේවා පමණක් තිබෙන බව සඳහන් වෙනවා. ලෝකයේ නවතම තොරතුරු සියල්ල සාමාන්‍ය ආකාරයෙන් ලබා ගැනීම එහිදී සීමා සහිතයි. ඔබ තවමත් මෙම channel එක subscribe කරලා නැත්නම් like කරන්න, subscribe කරන්න, bell icon එක click කරගෙන යන්න. අංක 6. විශාල හමුදා බලයක්. උතුරු කොරියාව තම හමුදා ශක්තියට විශාල වැදගත්කම ලබා දෙන රටක්. ඒ හමුදා ලෝකයේ විශාලතම හමුදා අතරින් එකක් ලෙස සැලකෙනවා. මිලිටරි පුහුණුව සහ ආරක්ෂක වැඩසටහන් රටේ ප්‍රධාන අංගයක් බවට පත් වී තිබෙනවා. අංක 7. ආසඩ නැගුණු අද්භූත ගොඩනැගිලි. පියොන්යන් නගරයේ ඇති ගොඩනැගිල්ල ලෝකයේ ප්‍රසිද්ධම ගොඩනැගිලිවලින් එකක්. ඒ විශේෂත්වය සහ අසාමාන්‍ය හැඩය නිසා එය බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා. වසර ගණනාවක් පුරා මේ අභිරහස් ගොඩනැගිල්ල ලෙස හැඳින්වෙනවා. අංක 8. පාසල් සහ අධ්‍යාපනය. උතුරු කොරියාවේ අධ්‍යාපන ක්‍රමය රජයේ පාලනය යටතේ පවතිනවා. පාසල්වලදී සාමාන්‍ය විෂයන් සමග රටේ ඉතිහාසය සහ දේශපාලන අදහස් සම්බන්ධ කරුණුද උගන්වන බව වාර්තා වෙනවා. අංක 9. විදේශීය සංස්කෘතියට සීමා. ලෝකයේ බොහෝ රටවල මිනිසුන් විදේශීය චිත්‍රපට, සංගීතය සහ වැඩසටහන් පහසුවෙන් බලනවා. නමුත් උතුරු කොරියාවේ විදේශීය මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති තිබෙනවා. ඒ නිසා ලෝකයේ අනෙක් රටවල ජනප්‍රිය සංස්කෘතියට එහි ජනතාවට සීමිත ලෙස පමණක් ලැබෙන අවස්ථා තිබෙනවා. අංක 10. තවමත් රහස් සහිත රටක්. අද වන විට උතුරු කොරියාව ලෝකයේ වැඩිම කුතුහලය ඇති කරන රටවල් අතරින් එකක්. ඒ ඇතුළත සිදුවන සෑම දෙයක්ම ලෝකයට විරුද්ධ නැති නිසා තවමත් බොහෝ දේවල් ගැන මිනිස්සුන් සොයා බලනවා. මේ රට ගැන ඇති රහස් සහ වෙනත් ජීවන රටාව නිසා උතුරු කොරියාව ඉතින් මේවා තමයි උතුරු කොරියාව ගැන ඔබ නොදන්න පුදුම කරුණු 10ක්. ඔබට මේ වීඩියෝ රසවත් නම් like කරන්න. තවත් මෙවැනි ලෝකයේ අමුතුම තොරතුරු දැනගන්න ඇමේසින් ෆැක්ට් LK subscribe කරන්න. ඔබට වඩාත්ම පුදුම හිතම කරුණ කමෙන්ට් එකකින් අපිට කියන්න.
නැවතත් තවත් අලුත් වීඩියෝකින් හමුවෙමු.